එකමත් එක කාලෙක ඊටාම අහිංසක දර කපන්නෙක් හිටියා. ඔහුගේ නම සේන. දිනක් ඔහු දර සොයාගෙන මිනිස් පුලුටක් නැටි මහා ඝන වනාන්තරයකට ඇතුළු වුණා. වනේ ඈටටම ගිය සේනට හදිස්සියේම දැවැන්ත පැරණි ගසක් නැත ගැටුණා. ඒ යෝධ ගසට කොටන්න තමන්ගේ පොරව ඉහළට එසුවා පමණයි පුදුම දෙයක් සිදු වුණා. මුළු පරිසරයම ඒකාලෝක කරමින් මෘදු රන්වන් පැහැති දීප්තියක් මැදින් ලස්සන වෘක්ෂ දේවතාවියක් මතු වුණා. ඇය සේනව නතර කළා. දරුවා, මේ පූජනීය වෘක්ෂයට හානි කරන්න එපා. ඇය කාරුණිකව පැවසුවා. දේවතාවිය දුටු සේන පුදුමයටත් බියටත් පත් වුණා. තමන් කරන්න ගිය මහා වරද ගැන ඔහුට ලොකු දුකක් ඇති වුණා. වහාම පොරව බිම දැමූ ඔහු දේවතාවිය ඉදිරියේ දනින් වැටි තමන්ට සමාව දෙන ලෙස හදපිරි ගෞරවයෙන් ඉල්ලා සිටියා. සේනගේ මේ අවංකකම සහ නිහතමානීකම ගැන දේවතාවිය ගොඩක් පැහැදුනා. ගස කපනවා වෙනුවට ඔහු දැක්වූ ගෞරවය නිසා ඇය සේනට කිසිදා නොසිඳෙන සම්පත් ලැබෙන ලෙස වරයක් ලබා දුන්නා. අවසානයේදී වෘක්ෂ දේවතාවිය දුන් වටිනා තෑගිත් රැගෙන සේන නැවට ගමට දියේ හරිම සතුටින්